ශුද්ධ බයිබලයට අනුව මනුෂ්‍යක වීම ජීවනය ලැබීම ආශිර්වාද හා භාග්‍ය කාරණාවකි. දෙවියන් වහන්සේම දුන් හුස්ම දෙවියන් වහන්සේ ගණතෙක් අපට ඒ නැති කිරීමට අවසරයක් නැත. විද්‍යාඥයන්ට පවා සොයා ගැනීමට නොහැක කෙසේ ජීවනය මනුෂ්‍ය තුළට ඇතුල් වීද යන්න. ඕනෙම මනුෂ්‍යයෙක්ට සිතනවා එක් අවස්ථාවකදී ජීවිතය හිමි කරගන්න. යේසුස් වහන්සේ මනුෂ්‍ය කයක් ගත්තත් මේ අත්දැකීම් තුළින් යන්න සිදුවුණා. පාළු කරේ හිස් භාවය තුළ හා තනිකම තුළ යාස්‍යා විසින් පරික්ෂා කරනු ලැබුවා. කෙනෙකුට ජීවිතය අහිමි කර ගැනීමට හේතු කාරණාවක් වන්නේ ඔහුගේ මනස සාතන් විසින් අල්ලාගෙන ඍණාත්මක වචන වලින් සිතුවලින් පිරවීමක්ය. ඔබගේ ආත්මික යුද්ධයේදී මුහුණ දෙන්න තිබෙන්නා වූ සංසිද්ධීන්ය. තුන්වන කාරණය නම් ඔබට කවුන්සලර් කෙනෙක් නොමැතිකම නිසාය. කෙසේද සාතන් ඔබගේ මනස දුර්වල කරන්නේ? ආවේගශීලී හා වේදනාත්මක සිතුවිලි නිසාත්, ඕනට වඩා සිතන නිසාත්, වරදකාරී සිතුවිලි නිසාත්, කෙනෙකු විසින් ඔබගේ ජීවිත කාරණා මෙහෙවන විටත්, සමාජ මාධ්‍ය තුළ ඔබ බොහෝ වේලාවක් රැඳෙන නිසාත්, කිසිම හේතු කාරණාවක් නොමැති ඔබගේ ජීවිතයේ හිස්කමක් දැනෙන නිසාත්. මනුෂ්‍යයට එන මේ මානසික ප්‍රශ්නවලදී ඔවුන් සොයන්නේ ඔවුන්ගේ වචන අහන් ඉන්න පුළුවන් කෙනෙක්. එසේම ඔහුගේ සිතුවිලි තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ය. ඔබගේ මැවුම්කාරයා නම් ඔබගේ කවුන්සලර් වේ. ඔබ උන්වහන්සේ සමග යාඥාවෙන් රහස් කාමරයේ සිට බලවත් සම්බන්ධකමක් ගොඩනගා ගන්න. ඔබගේ සෑම සිතුවිල්ලක්ම, සෑම පාපයක්ම, සෑම හැඟීමක්ම, ක්‍රියාවක්ම උන්වහන්සේ සමග බෙදා ගන්න. සමහර විට ඔබට කිතුණු දාමෙන්ම මානසික පීඩනයේ ඔබ යන්නා වූ ආත්මික ගමනය තුළ ස්වාමීන් වහන්සේ ඔබ සමග නැහැ. ස්වාමීන් වහන්සේ ඔබව අත්හැරියා වගේ දැනෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී යේසුස් වහන්සේ සාතන් පරාජය කළා මෙන් දේව වචනයෙන්ම පරාජයටපත් කළ යුතු. ඔබට දේව වචනය පිළිබඳ දැනුමක් අවශ්‍යයි. ඔබට එන ප්‍රශ්නවලදී පිළිතුර දේව වචනයෙන්ම සොයාගෙන ප්‍රකාශයටපත් කිරීම. එසේම ඔබට ඒ වාතාවරණය ඉවත් කිරීමට ශුද්ධාත්ම බලය, ශුද්ධාත්ම ගින්න අවශ්‍ය වෙනවා. අනිත් බලවත් ආයුධ වන්නේ ඔබගේ නමස්කාරය හා ස්තුති ප්‍රශංසාව ඒ බලවත් කරගන්න. එසේම විශ්වාස වාක්‍ය තුළින් අපිට බොහෝ දේවල් වෙනස් කර හැක. ඔබ ගැනම යාඥා කරන්න එපා. ඔබ තවත් කෙනෙකු ගැන යාඥා කරන්න. ඔබ යන තත්ත්වය තව කෙනෙකුට උදා නොවන පිණිස මාතෘක සොයමින් ඔවුන් වෙනුවෙන් යාඥා කරන්න. ඒ විට ඔබට මහත් බලයක් අත්දැකිය හැක. ආමේන්.